Taxi. Okay, danke schön. Bitteschön. මුලින්ම පෙන්වන්නේ මගේ සුපුරුදු බියර් එක. ඒ මොකද හරියටම වීඩියෝ එක පටන් ගන්නකොටම බියර් එක ආපු නිසා දැන් අපි ඉන්නේ ස්ලෝවැකියාවේ. ඔයාලා දන්න මේ වෙනකොටත් ලංකාවේ හැමෝටම මම කිව්වා අපි මොල්දාවියා සහ ට්‍රාන්ස්නිස්ට්‍රියා යනවා කියලා. අපි එයාපෝට් එකට යනකොට ෆ්ලයිට් එක කැන්සල් වෙලා ඉතින් ඊට පස්සේ ආයෙත් අපිට අදාළ විදිහට ඒ ගමන යන්න නම් අපිට සීට් දාගන්න සතියක් වගේ කාලයකින් තමයි ඊළඟට තිබුණේ. මොකද ඒ වෙනකොට ෆ්ලයිට් එක කැන්සල් බව ගොඩක් අය දැනගෙන ඒ අය ටට්ටක් ගාලා ඊට පස්සේ තියෙන දිනවලට ඔක්කොම සීට් වෙන් කරන් ඉවරයි. ඉතින් ඒ නිසා අපිට ඒ ප්‍රමාදය නිසා අපි එයාපෝට් එකට ගිහිල්ලානේ දන්නේ වැඩේ දෙල් කියලා. ඉතින් ඒ නිසා අපිට එයාපෝට් එකට ගිහිල්ලා අපරාධේ සතියකට දවස් 8කට මම පාකින් ගෙවලා තිබුණා. ඒ වායේ හම්බුනේත් නැහැ. කොහොම හරි හැබැයි ඉතින් ටිකට් එකේ සල්ලි නම් ආයෙ ලැබෙනවා. ඒ වුණාට එතන ලොකු පාඩුවක් වෙනවා. මොකද ඒ යන ටිකට් එකේ සල්ලි ආයෙ ලැබුණට ආපහු එන්න දාපු ටිකට් එකේ සල්ලි ආපහු ලැබෙන්නේ නැහැ. ඒ සල්ලි අපිට ෆ්ලයිට් එක කැන්සල් කරන්න සිද්ධ වුණා. ඉතින් පොඩි ගාණක් එක ලැබෙනවා. කොහොම හරි ලොකු පාඩුවක් වුණා. හෝටල් බුක් කරලා තියුණා. එතකොට ඒ පළවෙනි දවසේ අපි ඉන්න හිතාගෙන හිටපු මොල්දාවියාවේ චිසිනේව් කියන අගනුවර අපි හොඳ හෝටලයක් බුක් කරලා තියුණා. ඉතින් ඒ හෝටලේට ඒ පළවෙනි දවස් සල්ලි කැපා ගන්නවා ඒගොල්ලෝ සාමාන්‍ය ක්‍රමයේ එහෙම තමයි. කොහොම හරි අපිට ලොකු පාඩුවක් වුණා. පාඩුවටත් වඩා මට දුක. මොකද මම ඔයාලා ගොඩාක් හැමෝටම පොරොන්දු දුන්නා ට්‍රාන්ස්නිස්ට්‍රියාවේ ඉඳලා පෝස්ට් කාඩ් දානවා කියලා. ඉතින් කොහොම හරි 50 ගණනාවක් ට්‍රාන්ස්නිස්ට්‍රියා කියන නම ලියලා මම ඒගොල්ලන්ගේ ඇඩ්‍රස් ටික ඔක්කොම එකතු කරගත්තා. ඉතින් 50 ගානටම කාඩ් දාන්න ඒ කියන්නේ අපි ට්‍රාන්ස්නිස්ට්‍රියාවේ ඉඳලා දාන්න හිතාගෙන හිටිය එක දැන් අපි ස්ලෝවැකියාවේ ඉඳලා හෙට නැත්නම් අනිද්දා ඒ දේ කරනවා. ඉතින් අපි දවස් කීපයකට තමයි ස්ලෝවැකියාවට ආවේ. ඒ වගේම ස්ලෝවැකියාවේ බ්‍රතිස්ලාව අගනුවර දැන් කිට්ටුව අගනුවර කිට්ටුවේ ඉන්න අපි මේ බඩගිනි හැදිලා කන්න ආවා. මේ ස්ලෝවැකියාවේ අපි ඉන්න කාලය ඇතුළතුරේ මම ඔය පෝස්ට් කාඩ් වැඩි කරනවා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට හැමෝටම පෝස්ට් කාඩ් දානවා. ඊට අමතරව අපි කල්පනා කරා මේ ළඟම තමයි වියානා අගනුවර තියෙන්නේ. ලංකිමායි දෙන්න මීට කලින් වියානා ආවා. මම නම් වියානා 3 පාරක් විතර මීට කලින් ගිහින් තියෙනවා. අපේ ළමයි එක්කත් අපි ආවා. නමුත් එතකොට YouTube කරේ නැහැ. එතකොට YouTube වල මම වියානා වල වීඩියෝ දාලා නැහැ. මොකද වියානා කියලා කියන්නේ යුරෝපයේ තියෙන ඔයාලට පෙන්වන්න මම කැමතිම නගරයක්. ගොඩාක් දේවල් තියෙන පෙන්වන්න. ඉතින් ඒ නිසා අපි වියානාවලත් දවස් දෙකක් ඉන්නවා. ඒ වියානා දවස් දෙකේ ඉන්නේම ඔයාලට වීඩියෝ කරලා වියානා නගරේ පෙන්වන්න ඕන නිසා. ඉතින් ඔන්න දැන් අපි අලුත් ටුවර් එකක් පටන් ගත්තා. අර ටුවර් එක වැටුණා කියලා නැති වුණා කියලා අපි පසුබෑවේ නැහැ. ඉතින් මොල්දාවියාවට ආයි යනවා. ඉඩ ලැබුණු ගමම්ම මොල්දාවියාවට ආයි යනවා. නමුත් අර මේ මොල්දාවියාවට යන්න දාගත්ත දින ටික තමයි ඔන්න දැන් මේ අපි ස්ලෝවැකියාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට පෙන්නන්නම් අපේ ලංකි මේ ඉන්නේ. ඉතින් බඩගින්න ඉන්නේ හොඳටම බඩගින්නේ. ඉතින් දැන් මේ හරි ලස්සන තැනක් ඉන්න මම පෙන්නන්න ඔයගලන්ට. ඉතින් මේක තමයි මේ අපි ඉන්න හෝටලේ මේකේ උඩ තට්ටුවේ තමයි අපේ කාමර තියෙන්නේ. අපි මේකෙම නැවතුණා. ඉතින් මේක හරි ලස්සන තැනක්. මේක හරි ලස්සන ගාඩන් එකක් තියෙනවා. ඒ ගාඩන් එක මම පස්සේ ඔයගලන්ට පෙන්නන්නම් අපි. මේ තමයි අපි ස්ලෝවැකියාව ඇවිල්ලා කන ටුවර් එකේ කන පළවෙනි කෑම වේල. මේ තමයි ලංකි ගත්ත එක. මේ තමයි මම ගත්ත එක. ලංකි ගත්තේ චිකන්, මම ගත්තේ පෝක්. ඉතින් ඊට පස්සේ මේ වටපිටාව රෙස්ටොරන්ට් එකේ ඉතින් හරි බඩගිනි. එහෙනම් අපි මුලින් ඔක්කොටම කලින් කාලා ඉන්නම් නේද? මෙන්න මේක තමයි අපි නැවතුණු හෝටලේ. ඉතින් මේ මගේ වටේම තියෙන්නේ ස්ලෝවැකියන් වාහන. මං විතරයි ජර්මන්. මේ ඔක්කොම ස්ලෝවැකියන් වාහන. මේ හෝටලේ තියෙන පුංචි ලස්සන පාක් එකක්. මේ අපි යන්නේ මේ පාක් එක බලන්න. ඒ ලංකි දැන්ටම ගිහිල්ලා වගේ. මේ වෙඩින් එකක් තියෙන හෝටලේ. මංගල්‍යයක්. හරිම ලස්සන තැනක්. හයිවේ එක අයිනෙමයි තියෙන්නේ. පෝෂ් එකක් නේ.
මෙතන ලස්සන බංකුවක් තියෙන වාඩි වෙලා ඉන්න ඒක මරු. උන්චිලා බංකුවක්. පැද්දෙනවද ඒක? පැද්දෙන. වාඩි වෙලා පැද්දෙන්න. ඔතරින් ගේ බිම. ඉතින් ලස්සනට පැද්දි බල ඉන්න පුළුවන් වට පිට. Lanky missing. මෙතන තියෙන පොඩි වැවක් කරුවල වැවක් හරි අඳුරු ඒ වැවට භයානක පාටයි ගුප්ත පාටයි ගුප්ත වැවක් ගාන මේ බ්‍රතිස්ලාවා සිටි එක කිට්ටුව ඒ කියන්නේ ස්ලෝවැකියාව අගනුවර කිට්ටුව වුණාට තනිකර කැලෑ වගේ හෝටලේ අමුත්තන්ට බාබකිව් දාන තැනක් කාල වෙලාව තියෙන හොඳ බාබකිව් පාරක් දාන්න පුළුවන්. හැබැයි ඉතින් කට්ටිය සෙට් වෙන්න ඕන. කොහොමද අපේ ලංකාවේ මේ වගේ තැනක් තිබ්බනම් පට්ටයි නේද? අපේ ලංකියෙන්නේ දැන්. මෙතනින් තියෙනවා කැලෑවට යන්න පාරක්. මේ වාහනයකින් උනත් යන්න පුළුවන් පාරක්. ට්‍රැක්ටර් එහෙම නෙවෙයි මේ හරිය ලස්සනට තනකොළ එහෙම කපලා තියෙන්නේ. ඒ කැලෑ පාරෙන් එල්ල තමයි සුද්ධ කරන්න ඇත්තේ. දැන් මම මේ ඉන්නේ ස්ලෝවැකියාව කියන රට ගොඩක් පරණ රටක් නෙවෙයි. ඔයාලට මතක ඇති සමහර ලංකාවේ ලෝක ඉතිහාසයෙන් පරණ කත් දන්න කට්ටිය දන්නවා. ඉස්සර තුන රටක් චෙකොස්ලෝවැකියාව කියලා. ඒ කියන්නේ සමාජවාදී ලෝකයේ තිබුණු එක් රටක් තමයි චෙකොස්ලෝවැකියාව. ඔයගොල්ලෝ දන්නවා සෝවියට් දේශය ඉච්ච කාලේ සෝවියට් දේශයත් එක්කලා පෝලන්තය, චෙකොස්ලෝවැකියාව, හංගේරියාව, ඇල්බේනියාව, ඊට පස්සේ රුමේනියාව ඔය ආදී රටවල් තමයි සාමාන්‍යයෙන් යුගොස්ලාවියාව සම්පූර්ණයෙන්ම පස්සේ කැඩලා ගොඩක් වෙන් වෙලා ගියා. එතකොට ඒ කලාපයේ තිබුණු එක ප්‍රධාන දියුණු රටක් තමයි චෙකොස්ලෝවැකියාව කියන්නේ. ඊට පස්සේ හැබැයි මේ චෙකොස්ලෝවැකියාව වුණත් ඒ තරම් පරණ රටක් නෙවෙයි. චෙකොස්ලෝවැකියාව කියන රට බිහි වෙන්නේම 1918. 1918 කියලා කියන්නේ හිතන්නකො කොච්චර මෑත කාලෙද කියලා නේද? 1918 තමයි චෙකොස්ලෝවැකියාව කියන මේ රටවල් දෙකම එකතු වෙලා හැදෙන රට හැදෙන්නේ. ඊට කලින් මේකට කිව්වේ ඕස්ට්‍රියා හංගේරියා රාජධානිය කියලා. ඕස්ට්‍රියන් හංගේරියන් රාජධානිය කියලා තමයි කිව්වේ. හැබැයි ඒ රාජධානිය ඇතුළේ තිබුණා වෙන කුලක, ඒ කියන්නේ එක් භාෂාවන් කතා කරන යුගොස්ලාවියාවේ අද තත්ත්වය වගේ. ඒතකොට මේ කොටසක චෙක් කියන භාෂාව කතා කරා, තව කොටසක ස්ලෝවැක් කියන භාෂාව කතා කරා. එතකොට චෙක් භාෂාව කතා කරන සහ ස්ලෝවැක් භාෂාව කතා කරන කණ්ඩායම් දෙක එකතු වෙලා තමයි 1918 චෙකොස්ලෝවැකියාව හැදෙන්නේ. ඊට පස්සේ 1992 දෙසැම්බර් 31 වෙනිදා ඒගොල්ලෝ තීරණය කරනවා රුසියාවේ සෝවියට් දේශයේ කඩා වැටීමත් එක්කලා ඒගොල්ලෝ තීරණය කරනවා ඔය සමාජවාදී ක්‍රමයෙන් මිදෙන්න, රුසියානු ක්‍රමයෙන් මිදෙන්න. ඒ මිදුණාට පස්සේ ඒගොල්ලෝ තීරණය කරනවා එහෙමනම් අපි චෙක් භාෂාව කතා කරන කණ්ඩායම් වෙනමත්, ස්ලෝවැක් කතා කරන කණ්ඩායම් වෙනමත් රටවල් දෙකක් විදිහට වෙන් වෙමු කියලා. මේ චෙකොස්ලෝවැකියාව වෙන්වීම ලෝකයේ සඳහන් කරන්නේ වැල්වට් ඩිවෝස් කියලා. එනේ වැල්වට් ඩිවෝස් කියලා කියන්නේ බොහොම බුමුතුරු කියන්නේ හරි මේ සුහදශීලී වෙන්වීම ඩිවෝස් එකක්. කියන්නේ ගැටුම් නැතුව, රණ්ඩු නැතුව, එක ලේවැ ගිරීමක් කරන්න නැතුව, අඩුතරමින් එක බොරු කතා අර මේ කළා නිකන් වාද විවාදවත් නැතුව බොහොම සුහදවම සිද්ධ වෙච්ච වෙන්වීමක් තමයි මේ රටවල් දෙක. ඒ නිසා අදටත් මේ රටවල් දෙක ඉතාම හොඳ මිත්‍රයෝ. සාමාන්‍යයෙන් වල දන්නවනේ එක රටක් දෙකකට කැඩුනාට පස්සේ දෙගොල්ල වෛරක්කාරයෝ වෙනවනේ. හැබැයි මේ චෙකියාවයි ස්ලෝවැකියාවයි කියන රටවල් දෙක අද දවසේත් ඒගොල්ලෝ ඒ දෙන්නගොල්ල අතර හොඳම යාළුවෝ දෙන්න ඒගොල්ලෝ තමයි. ඉතින් ස්ලෝවැකියාව හොඳම යාළුවා චෙකියාවේ හොඳම යාළුවා ස්ලෝවැකියාව. ඒ නිසා මම හිතන්නේ මේ චෙකොස්ලෝවැකියාවේදී මට කියන්න තියෙන වැදගත්ම දේ තමයි මෙන්න මේ රටක් දෙකට කැඩිලා
දෙකට වෙන් වුණාට පස්සේ දෙගොල්ල හොඳම යාළු වශයෙන් ඉන්න වනම් හොඳම උදාහරණේ මෙන්න මේ දැන් මම ඉන්න ස්ලෝවැකියාව සහ මේ අපි දැන් ටිකක් එහායින් චෙකියාව තියෙන්නේ. අද දවසේම ජර්මනි ඉඳලා චෙකියාවට ඇතුළු වෙලා චෙකියාවේ ප්‍රාග් හරහා චෙකියාව හරහා තමයි සම්පූර්ණ චෙකියාව මැදින් ඇවිල්ලා තමයි අපි මේ ස්ලෝවැකියාවේ බ්‍රතිස්ලාව කිට්ටුවට ආවේ. ඉතින් දැන් බ්‍රතිස්ලාව මේ ළඟ තියෙන නගර අගනුවර චෙකියාවේ අගනුවර විදිහට ඒගොල්ලෝ ප්‍රාග් නගරේ තෝරගත්තා. ස්ලෝවැකියාවේ අගනුවර විදිහට බ්‍රතිස්ලාව නගරේ තෝරගත්තා. ඉතින් 1992 ජනවාරි 1 වෙනිදා ඉඳලා වෙන් වෙච්ච මේ ස්ලෝවැකියාව සහ චෙකියාව අද මේ වෙනකොට හිතා ගන්න බැරි තරම් දියුණු රටවල් දෙකක්. මේ රටවල් දෙකේ දියුණුව කොච්චරද කියනවා නම් දැන් අපි දැන් ස්ලෝවැකියාවේ අගනුවර මේ බ්‍රතිස්ලාව වලට අපි දැන් හෙට ගිහිල්ලා පෙන්නන්න මම. දැන් අපි එනකොට ප්‍රාග් අගනුවර පාස් කරගෙන ආවා. ඔයාලා දන්නවද මුළු ප්‍රාග් නගරයේම ඒ ප්‍රාග් නගරයේ සම්පූර්ණ මුළු නගරය යටින්ම තියෙන්නේ අධිවේගී මාර්ගයක්. ඒ නගරය යටින් තමයි තියෙන්නේ. ඒක නගරේ එක කෙළවරක ඉඳලා අනික් කෙළවරට සම්පූර්ණ නගරේ පොඩ්ඩක්වත් පේන්නේ නැතුව නගරේ යටින් තමයි අධිවේගී මාර්ගයක් තියෙන්නේ. ඉතින් ඒ තරම් දියුණුවක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහෙම එකක් කරන්න ලොකු දියුණුවක් ඕනනේ. ආර්ථික සමෘද්ධියක් ඕන. ඉතින් තාක්ෂණික දියුණුවක් ඕනේ හැමදේම. ඒගොල්ලෝ මේ 1991 ඉඳලා මේ පුංචි කාලය ඇතුළත ලබාගෙන තියෙනවා. විශේෂයෙන් මේ ස්ලෝවැකියාවත් එහෙමයි. ඉතාම දියුණු රටක් මේක. ස්ලෝවැකියාවට ඇතුළු වුණාන් පස්සේ අපිට තේරෙනවා ඒක. මම හිතන්නේ අපි 3 වෙනි 4 වෙනි වගේ වතාව වගේ තමයි ආවේ. නමුත් ඔයාලට කවදාවත් මට වීඩියෝ එකකින් ස්ලෝවැකියාව පෙන්වන්න බැරුණා. ඒ නිසා තමයි අපි කල්පනා කරේ මේ පාර අර අපේ මොල්දාවියා සහ ට්‍රාන්ස්නිස්ට්‍රියා ටුවර් එක චකබ්ලාස් වෙච්ච නිසා ඒ ෆ්ලයිට් එක කැන්සල් වෙච්ච නිසා අපි කල්පනා කරා එහෙනම් කොහෙද යන්නේ. එතකොට ලංකීමයි තීරණය කරා අපි ස්ලෝවැකියා සහ ඕස්ට්‍රියාවේ වියානා අගනුවරට යමු. මොකද වියානාත් ඕගොල්ලන්ට පෙන්වන්න බැරුව ගියා තාම. ඉතින් ස්ලෝවැකියාවෙන් පස්සේ අපි යන්නේ වියානා වලට. කොහොම හරි ඔන්න ස්ලෝවැකියාවේ අගනුවර කිට්ටුව බ්‍රතිස්ලාවා කිට්ටුව ඉඳලා ඔන්න ඔයගොල්ලන්ට මං ඉතා වටිනා ඉතිහාස පාඩමක් ඉගැන්නුවා. මොකද ලංකාවේ හැමෝටම මතක තියාගන්න මේක මේ හුඟක් වෛරක්කාර රටවලට විශේෂයෙන්ම මේ දවස්වල අපි තදටම කතා කරන විශේෂයෙන් මං කතා කරනවා පලස්තීනය සහ ඊශ්‍රායලය පිළිබඳව. ඊශ්‍රායලය මොකද්ද පලස්තීනය මොකද්ද කියලා මම දිග වීඩියෝ එකකින් සම්පූර්ණ මම හිතා ලංකා ඉතිහාසයේ සිංහලෙන් කරපු එකම වීඩියෝ එකක්වත් බලන්න කියලා කියනවා. මොකද අපේ දේශපාලන බලන අයත් මේක කැමති නිසා රටවල් සම්බන්ධයෙන් දැනගන්න කැමති අය මගේ අනිත් channel එකට ගිහලා සුදන්ත කොලොග් එකට ගිහලා ඊශ්‍රායලය සහ පලස්තීනයේ ඉතිහාසය පිළිබඳව වීඩියෝ එක බලන්න. ඒකෙදි මම පැහැදිලිව තේරුම් කළ දෙනවා මේ රටවල් මොනවද ඇත්තටම කියනවා නම් මේ වෛරක්කාර විදිහට ගහගන්න කිසි තේරුමක් නැහැ. බලන්න මේ ස්ලෝවැකියාව වෙනුයි චෙකියාව වෙනුයි ඇයි හැමෝටම පාඩම් ඉගෙන ගන්න බැරි. මොනතරම් සුන්දර විදිහට තාමත් අතිශයින්ම හිතවත්ම මිත්‍රයෝ විදිහට ඒගොල්ලෝ ඉන්නවා. ඒ රටවල් දෙක අතර දේශ සීමා ක්‍රියාත්මක වෙන්න දේශ සීමාවක් තියෙනවා. නමුත් ඔයගොල්ලෝ දන්න ෂෙන්ගන් කලාපයේ දේශ සීමා ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා දේශ සීමා හරහා නිසා නිදහස එන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු ඉදිරියට මේ ස්ලෝවැකියාවේ අපිට මොනවද අගනුවර කලාපයේ තුල බලන්න තියෙන්නේ කියලා. දෙකනේ. එතන අප්පල් තාම ගැටනේ. හොඳටම ගැට තාම. චූටි ඇපල් ගැට එකක්වත් නැහනේ. මං කාලා තියෙනවා. පිනි ජම්බු වගේද? එහෙනම් ඇදලා හරි. ඔය තියෙන්නේ. අනිතර පිනි ජම්බු. එකනේ. තියෙන ඕන තරම් කියමු. කොළෑපල් හරි ගුණයි. ඔයා ගෙදර ගියන් උයන්නේ නේ. මේ තියෙන හොඳ එකක් වෙන මෙතන මේ. මේකෙදි. අතේ කාලා බා. ඇත්තටම රස. මෙන්න ලොකු එකක් තියෙනවා. කොහොම? ටිකක් ලොකු එකක් නේ. අයියෝ ඇඟට වෙට. ඇඟට වෙන්නේ චූටි එක. අපතම. ඒක තදයි නේ හුඟක්. මේ ඇති. කඩන් කාලා මිනිස්සුනේ හෝටලේ එන අය. හෝටලේ එන අය කඩන් කනවා. කෙරි කොහොමද දැන් ඉවර වෙන කාලේ? මේ ගාඩනින් හරි ලස්සනයි නේ. එහෙම? ආවා ගියාද මේ පැත්තට? මෙන්න මෙතන නම් මේ තියෙන්නේ අර චෙකොස්ලෝවැකියා කියන රට තිවිච්ච කාලේ ඒ රටේ මාක් එක මේ බලන්නකෝ රිපබ්ලික් ඔෆ් චෙකොස්ලෝවැකියා කියලා
උතනත ඔහොම විදිහට තමයි මේ දේශ සීමාවල තියෙන්නේ නැත්තේ. ඒ කියන්නේ වෙන රටක ඉඳලා ඇතුල් වෙන හංගේරියාව හරි ඕස්ට්‍රියාව හරි ඉඳලා ඇතුල් වෙන තැන ওই විදිහට තමයි ලාංඡනේ දෙන්නේ නැත්තේ. දැක්ක? Socialist Republic of Czechoslovakia කියලා තමයි ඒක තියෙන්නේ. එතන පරණ ගයක් වගේ තැනක්. එතකොට ඒගොල්ලෝ ඒකේ සුවිනරයක් විදිහට ඒ පරණ මේ බෝඩ් එක තියාගෙන ඉන්න. මේ බලන්නකො වල්ලූරේක මඩ නාන හැටි. අයියෝ. ඌරු මඩ නානවා කියන හොඳම නිදසුන තමයි මේක. වල්ලූරෙක් නෙවෙයි නිකන් ඌරෙක්. වල්ලූරෙක් කියන්න බෑ ඉතින්. ගම් ඌරෙක්. ආවෝ. තව එළු වගේක් ඉන්නේ හැයින්. චූටි පූස් පැටිය. හරිම චූටිය. අමුතු පූසෙක් නේ. ඒක තමයි. මාර ලස්සන අනිත් එක්කෙන ඇතුලේ. කළු මේ ඉන්න ගමේ නම මලකි. මලකි කියන ගමේ තමයි අපි මේ ඉන්නේ. අපි ඉන්නේ මේ ගමේ නම මලකි. ස්ලෝවැකියාවේ මලකි ගම. මලකි ගමේ තියෙන පුංචි බාර් එකක්. මේක මොකද නම ලංකේ ග්‍රෑන්ඩ් කැෆේ නේ. ග්‍රෑන්ඩ් කැෆේ නේද මේකේ නම. බලන්නකො මේ ගහේ කොළේ ලස්සන මේ වටේට කහ පාටයි චූටි ඇට වර්ගයක් තියෙන මල ඇට වර්ගයක් මේ අපි මේ උදේ කෑම වැඩි එකකින් ඔතා ගත්තෝ ග්‍රෑන්ඩ් කැෆේ ෂෝක් හෙට උදේත් මෙතන ආවන හරිත් මේ උදේට කෑම කන්න ෂෝක් තැනක් ඒක අපි වෙන ජාතියක් කන්න පුළුවන් වෙන දෙයක් කෑම වර්ග ගොඩක් තියෙනවා ඒක. ඔය ඉතින් මේක හරි ෂෝක් නිදහස් අනිත් එක පිරිසිදුයි කියලා අපි දන්නෝනේ හරිද? නබන මේ ළමයි සෙල්ලම් කරන හැටනේ. ළමයින්ට සෙල්ලම් කරන තැනක් තියෙන තැන. එහෙනම් ග්‍රෑන්ඩ් කැෆේ අපි ගිහින් එන්නම්. බයි බයි. එතන ගොඩාක් ළමයින්ට සෙල්ලම් කරන්න තියෙන තැනක්. මේ මල් ගහේ ලස්සන බලන්න. මේ මීමැස්සෝ මේ අපි දැන් මේ ඉන්න ගමේ නම ස්ලෝවැකියාවේ මලකි ගම. මේ ගමේ නම මලකි කියන වගේම හැමතැනම හරිම ලස්සන මල් තියෙනවා. මලකින් දුවේ නුඹ කියන වගේ මලකි ගමේ නුඹ කියලා කියන්න උලම් බය නැතුව. හරිම ලස්සනයි මේ අමුතු జాතියේ මල්. මේ පාරායිනේ හැම එකම තියෙන්නේ. මේ බලන්නකෝ මලකි ගම මෙතන මලකි කියලා මේ දෙවෙනි බෝඩ් එකේ තේරෙනවනේ මොකද්ද පාක් කියලා තියෙන මලකි ඇත්තටම මලකි තමයි මේ ගම සැබෑවීම මලකි
පිලංකි හරි ආසයි මල් වලට. ඉතින් මල් දැක්කොත් එයා එතන නවතිනවා. ගෙදරත් මල් අත්තක් වගේනේ හැමතැනම මල්. කාමරවලයි වොෂ්රූම් එකේ පවා මල්. පුංචි ගමක් වුණාට මාරම ලස්සනට මේන්ටේන් කරන් ඉන්නවා. හිතා ගන්න බෑ. මේ මල තමයි හරි අමුතුම මලක් මේ. මෙයාක ළඟ මේ අර පිළිකා කැන්සර් එකක් වගේ නේ. පිළිකාවල මොකක් හරි ඒවා තියෙන්නේ මේ වගේ නේද මේ? මෙන්න මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. බස් එක යන්නේ නැතු බස් එකට ඕන් ගන්න. ඔය ඵලය. මලම වැනලා. මේ ටවුන් එකේ මැද මේක ලොකු නගරයක් නෙවෙයි චූටි නගරයක්. ගමක් කියලා කිව්වොත් නිවැරදි. මලකි. මේ ගමේ වීරවරයන්ගේ ස්මාරකය වෙන්නේ නැත්තේ. පොඩි කට්ටිය තෙමා ගන්න තැන. ළමයි ආව මේ උඩ පයින්ව තෙමාගෙන. ඔන්න අපි බ්‍රතිස්ලාවා සිටි එකට ආවා. දැන් ඉන්නේ බ්‍රතිස්ලාවා සිටි නගරේ. ස්ලෝවැකියා අගනුවර. ලංකීම ආයි දෙන්න ඔන්න නගරේ බලන්න තියෙන එක වැදගත්ම තැනකට තමයි මේ කායක පාක් කරලා ඉවර වෙලා පාකින් එක දැම්මේ මේ පහළ පැත්තේ තැනක තමයි පාකින් එක දැම්මේ. වාහනේ පාක් කළා දැන් අපි යනවා උඩට. ඒකට ඉස්සර වෙන්නේ දෙමුකෝ. ආයෙත් පහු වෙනවා ඒගොල්ලෝ. හැමතැනම හරියට මල්. ඉතින් අද ඉරිදා දවසක් ඒ නිසා සංචාරකයෝ තමයි පාරේ වැඩිපුර ඉන්නේ. සාමාන්‍යයෙන් රැකියා කරන්න යන අය අඩුයි. මෙතනත් බලකොටුවක් තියෙනවා. ළඟ මේ අනිත් පැත්තේ මේ බලන්නකෝ. එහෙම. මේ අර මිනිස්සු ඇතුළට යනවා. අර ගේට් එකෙන් ඇතුළට ගිහිල්ලා අන්න අර හෙට යන්න. අන්න අර පැත්තට. ඒ උඩ මොන රිපෙයාර් එකක්. ඒ තාප්පේ මෙතන ඉඳලා අපිට නගින්න තියෙන්නේ පඩි පෙලක්. මොකද මේ ගොඩක් උඩ තමයි මේ අපි මේ බලන්න යන තැන තියෙන්නේ. හඳියා. ඔය බලමු උඩ තියෙනවා නංග. Harier Senegal. Tutaj w tych butach może mieć, wcześniej to był węgiel. Nagala bahina මේ නඩේට බුද්ධං සරණේ සරණයි.